වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ සවනක් රැස් පොහෝදා ආගමික වැඩසටහන් ගෙනෙන පිළියන්දර ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ සිට ආශිර්වාද සෙත් පූජාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තුවෙන් සිටින්නේ. ඊට පෙර අද දවසේ මේ ආශිර්වාද සෙත් පූජාව සිදු කිරීමේදී තවත් විශේෂ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ ආශිර්වාද සෙත් පූජාවට සුවඳ වර්ග 5කින් නිර්මාණය වුණ සුවඳ ඉතාම සුගන්ධවත් තෙලකින් නිර්මාණය වුණ පහනක් මේ මොහොතේදී සදහැතියන්ට ලබා දීම සිද්ධ වෙනවා. අපි මෙහිදී සිහිපත් කළ යුතුයි අපිට සදහැබර දායකත්වය ලබා දෙන ටේස්ටි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිළිබඳව මේ පින්කම සමගින් සම්බන්ධ වෙමින් මේ ශ්‍රද්ධාව බෞද්ධ සංස්කෘතියේ නැත්නම් අපේ සදහැතියන්ගේ සිත් බුද්ධාලම්බන ප්‍රීතින් ඔදවත් කරන්නට තෙදවත් කරන්නට මේ මොහොතේදී මේ සඳහා දායකත්වය ලබා දෙන ටේස්ටි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ඩිජිටල් අලවි විධායක තරිඳු දසනායක මහතා මා සමගින් සිටිනවා. තරිඳු මහතාණනි මෙවන් තෙලක් නිර්මාණය වීම අපිට පුද පූජාවන් පවත්වන්නට ඉතාමත් පහසුවක්. ඒ නිසා අද අප සමගින් සම්බන්ධ වීම පිළිබඳව තියෙන අදහසත් ඒ වගේම මේ සුගන්ධවත් තෛලය පිළිබඳවත් සඳහන් කරන්නට ඔබතුමන්ට අවසර. ඇත්තටම ප්‍රථමයෙන් මා සියලු බෞද්ධ ජනතාවට මේ පින්බර වෙසක් මාංගල්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි මේ විහාරස්ථානයේ සුවඳ පහන් තෙල් පූජාවට අපි දායක වුණා. දීපම් පහන් තෙල් ගැන කතා කරොත් ඇත්තටම මේක දකුණු ඉන්දියාවේ ඒ කියන්නේ සාමාන්‍ය අපි පහන් පත්තු කරන්න අපි එදිනෙදා වැඩවලදී අපි යූස් කරන තෙල්මනි පාවිච්චි කරන්නේ. ඉතින් පහන් තෙල් එකක් ගත්තාම මේ පහන් තෙල් එක විවිධ වර්ග පහක ඒ කියන්නේ තෙල් පහක එකතුවෙන් තමයි මේ පහන් තෙල් එක හදලා තියෙන්නේ. ඒ වගේම දීප්තිමත් දැල්ලක් තියෙනවා. දිගු කාලයක් දැල් වෙනවා. ඇත්තටම අපි සාමාන්‍යයෙන් තෙල් යූස් කරලා අපි පහනක් දැල්ලද්දී ඊට වඩා හාත්පසින්ම සෑහෙන්න වෙනස්. ඒ වගේම හොඳ සුවඳක් තියෙනවා. ඉතින් මේක දැන් ලංකාව පුරා ඔබට මිලදී ගන්න පුළුවන්. දිවයින පුරාම වෙනස් සැලවල අපි දැන් අවైలබල්. ඉතින් ඒ වගේම තමයි මම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ පින්බර වෙසක් මංගල්‍ය ඔබ සැමට සාමයේ සතුට. තරිඳු මහතා සඳහන් කරා වගේ මේ දීපම් තෛලය ගත්තාම සුවඳ වර්ග 5ක එකතුවක්. ඒ වගේම අපේ ශ්‍රී ලාංකික සදැහැති බෞද්ධ ජනතාවට නවමු අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබටත් අවස්ථාව තියෙනවා දීප ව්‍යාප්ත වෙළඳසැල් ජාලය මගින් ඔබට මේ දීපම් සුවඳ තෛලය ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. අද මේ සවනක් රැස් පැවැත්වෙන මේ මොහොතේදී සුවඳවත් සදහැසිත පෙරදැරිව සිද්ධ කරන ආශිර්වාද සෙත් පූජාවේ මේ පහන් පූජාවේ අද දවසේ අවස්ථාව ලැබෙනවා මේ දීපම් සුවඳ තෙලෙන් තමන්ගේ මේ පූජාවන් සමගින් සම්බන්ධ වන්නට අවස්ථාව තියෙනවා. ඒ සඳහා ඉඩකඩ අද දවසේ මේ පුණ්‍යවන්ත භූමියේ සිටින සදහැවතුන්ට අවස්ථාව ඉඩකඩ ලබා දී තිබෙනවා. එසේනම් අප ආශිර්වාද සෙත් පූජාව සමගින් ඔබව සම්බන්ධ කිරීමේ බලාපොරොත්තු ඇතුව සම්බන්ධතාව ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතා මැදිරියට. ලොවම නිවන නිමල දහම වදාළ බුදු පියාණන්ගේ අසිරිමත් තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද ස්වාධීන රූපවාහිනිය වෙසක් පුර පසළොස්වක පොහෝදා ඔබට ගෙනෙන දහම් තිලිනය සවනක් රැස් පෝදා විකාශය අද හිමිදිරි උදෑසන පටන් ඔබට සමීප කරමින් ඉන්නේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින්. අපි හිමිදිරි උදෑසන පටන් පින්කම් රැසක් ඔබ සමීපයට රැගෙන ආවා. උදෑසන අෂ්ටාංග උපෝෂත සීලය සමාදන් වීම, බුද්ධ වන්දනාව, ධර්ම දේශනා ඇතුළු පින්කම් රැසක් තුල තවත් සුවිශේෂ පින්කමකට තමයි අපි දැන් යොමු වන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන සවනක් රැස් පෝදා විකාශය ඔබ වෙත ගෙනීමේදී කසාගල සමූහ ව්‍යාපාරය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව RDB බැංකුව, ඒ වගේම එලිෆන්ට් හවුස් අපට දක්වන දායකත්වය අනුග්‍රහකත්වය පිළිබඳවත් අපි මතක් කර සිටින්නට කැමැතියි. විශේෂයෙන්ම මේ මොහොතේ අප මතක් කර සිටිනවා ඔබේ ප්‍රාර්ථනාවන් තුලට දිව්‍යමය සුවඳ දල්වන්නට
පිරිසිදු තෙල් ඇසුරෙන් නිර්මාණය වෙච්ච දීපම් පහන් තෙල් හඳුන්වා දීලා තිබෙනවා. ටෙස්ටි පුද්ගලික සමාගම විසින් හඳුන්වා දෙන දීපම් පහන් තෙල් හරහා ඔබේ බෞද්ධාගමික පුද පූජාවන් සිදු කරගන්න මෙවැනි පින්කම් වලදී පොල් තෙල් පහන් ලෙස තෙල් පහන් ලෙස පාවිච්චි කිරීමේ හැකියාව තිබෙන වගත් අපි මතක් කර සිටින්නට කැමැතියි. ඉතින් සෑම පුර 15ක පොහෝ දිනකම අපි ඔබට රැගෙන එන මහා ආශිර්වාද පූජාව ඔබේ ජීවිතයට සෙත ශාන්තිය උදා කරන්නා වූ ආශිර්වාද පූජාව අද වෙසක් පුර 15ක පොහෝදාත් අපි ඔබට සමීප කරන්නට සූදානම්. අපේ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශ්‍රී ලංකා යුද හමුදාවේ ආගමික කටයුතු උපදේශක ආශිර්වාද අබතෙල් පහන් පූජාවේ නිර්මාතෘවර ශාසන කීර්ති ශ්‍රී මధుරභාණී කාව්‍ය විශාරද පූජපාද දීගල පියදස්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පාද නමස්කාර පෙරදැරිව පිළිගනු ලබනවා. වෙසක් පොහොය ඔබේ ජීවිතයට සෙත ආශිර්වාදයේ රැගෙන එන පුන් පොහෝ දිනයක අපි පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරයේ සිට ආශිර්වාද පූජාව ගෙන ඒමට සූදානම් මෙතැන් සිට. සනසන මෙත් සිතුවිලි දාරනා පින්සර සත්වාග අමමගනිවනට නිබඳව යොමු ගොරතර සසරක රැඳී අපමණ බිය එසැනින් නිති නාසනා මම නමදිම් සිරි පාද පියුම් යුග සාදු කියා කර කෙලෙසුන් පහදාපින් පව් අමනිවනම සදනා ලංකර කුසලය දුරුකොට අකුසල් මුනිවර ගුණ සමවර සතගාට ලැබදී සැනසුම දුක් දුම් නස් දරනසනා මම නමදින් සිරි සදහම් ගඟුලට සාදු කියා දරමින් කහාවත පුරමින් සිල්ගුණ විදසුන් සිත දරනා නසමින් අවගුණ දරමින් සිල්ගුණ සසුනම බබලවනා දෙසමින් සදරම් පුරමින් පෙරුමන් පින් අසවනු නෙලනා මම නමදින්නෙමි මහසගරුවනට සාදු කියා බැතිනා සාදු සාදු. මෙම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපති
අතිගෞරවනීය අපේ නායක හම්දුරන් වහන්සේ ප්‍රධාන සදා පූජනීය වන්දනීය පින්වත් මහා සංඝයා වහන්සේ පළමු ගෞරව පූර්වකව සිහිපත් කරමින් අපේ අමිල මහත්මයා සඳහන් කළ පරිදි අද වෙසක් පුර පසළොස්වක පොය දවසේ ලක්වාසී සමස්ත ජනතාවටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සිදු කරන අදිෂ්ඨාන ආලෝක පූජාවයි අප මෙලෙස සිදු කරන්නේ. ඒ නිසා දහසක් බුදුන් බුදු වෙන හිමිදිරි උදෑසන අෂ්ටාංග උපෝසත සීලෙහි පිහිට වූ ඔබ මෙතන සිට නොයෙක් පින්කම් වල නිරත වෙමින් දැන් සූදානම් වන්නේ සුවිශේෂී වූ ආශිර්වාදාත්මක මේ පින්කම හා ඒකාත්මික වීම සඳහායි. ඒ නිසා සදහවතුනි කියන බුදුගුණ සාන්ත හඬකින් ශබ්ද නගලා මා කිව් පසු හැමෝම හයියෙන් ගාථා කියලා වන්දනා කරන්නට ඕන. ඔබේ දැවෙන රිදෙන තැවෙන සිත හැම දෙයකින්ම මේ වෙලාවේ නිදහස් කරගෙන පූජාවටම සිත යොමු කරමින් මා කිව් පසු කියන බුදුගුණ සාන්ත හඬකින් ශබ්ද නගලා කියන්න හැමෝම මේ විදිහට මා කිව් පසු සාදු කියලා. නිමා නැති සසර මග මං කියලා අවසන් කරනවත් එක්කමයි ඔයත් කියන්න පටන් ගන්න ඕන. ඔයිට වඩා හයියෙන් කියන්න පුළුවන්. ඇවිත් ඉන්න හැමෝම ධර්මශාලාවේ ඉන්න ඔබ ආසාවෙන් ගාත කියන්න. සවනක් රැස් සජීවී විකාශය නිවසේ සිටා පහස්වාදීන රූපවාහිනිය තුලින් ඒකාත්මික වන සදහැවතුනි ඔබත් නිවසේ බුදු පහන දාලෝකමත් කරමින් අපත් එක්ක මේ වන්දනාවට ඒකාත්මික වන්න. අපහු කියමු හැමෝම ශබ්ද නගල කියමු. එතකොටයි පින්කම ලස්සන වෙන්නේ. නිමා නැති සසර මග මහා දුකක් මයි කියා හමා සදගම් දෙසෝ මගේ සම්බුදු පියා එදා වැඩ උන් අයුරු මගේ සිත මැවෙනවා මුනිදුරුව දකින විට සිතේ දුක එම උතුම් බුදු ගතේ තවම රැස් ගලනවා සාදු සාදු මමත් බුදු සමිදු වඳිනවා. තව ටිකක් හයියෙන් කියමු. ඈතින් ඉන්න ඔබත් මේ විදිහට මිහිරි බණ දෙසන විට අම්මා ගඟ කන්නයොමා අසන විට සිත සෝක නිවෙනවා
බුදු ගුණ අනන්තයි රුවන් වැලි සෑමුදුනේ තරු වියන සෙදිලෙන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි නොපමාව සිත හදන අසමාන ගුණ පිරුණ බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා එකම සරණ බුදු සරණම වේවා සියලු අපල මගේ මින්දුරු ලෝතුරු ගුණයෙන් මට සුව වේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා මහා කරුණාවෙන් උණු ලොව සරණ මෙත් සයුරක් කළ ගිනිගත් දෙරණ මෙත් සයුරක් කළ ගිනිගත් සෞසත හට දුන්නා රැක වරණ සෞසත හට දුන්නා රැක වරණ මග හෙළි කෙරුවා මරණය මග හෙළි කෙරුවා මරණය සඳගිරුසේ නැගි මුළු සක්වල වාට සඳගිරුසේ නැගි මුළු සක්වල බිඳ මොහදුර දම් දෙසූ සෑම සතුනට බිඳ මොහදුර දම් දෙසූ සෑම සත විඳගත් නිවනේ සැපතම මොනවට විඳගත් නිවනේ සැපතම මොන පුදනෙමු මෙපාහන් සම්බුදු සමිඳුට පුදනෙමු මෙපාහන් සම්බුදු
සිරි මහබෝධියේ පිහිට ලැබේවා සෝක කඳුළු නෙත් වල නොම වේවා සෝක කඳුළු නෙත් වල නොම ගෙදර දොරේ සමගිය ඇති වේවා කුජගෙන් වන ආපලය දුරු වේවා කුජගෙන් වන ආපලය සිරි දලදාහිමි පිහිට බුධගෙන් වන ආපලය දුරු වේවා බුධගෙන් වන ආපලය දුරු වේ යන එන මග ආනතුරු නොම වේවා යන එන මග ආනතුරු නොම සම්මා සම්බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා මුනි සිරිපාපල මහිමය වේවා මුනි සිරිපාපල මහිමය ගුරුගේ අපල දොස් මින් දුරු වේවා ගුරුගේ අපල දොස් මින් දුරු වේවා නැති බැරි කම්මග හිග දුරු වේවා නැති බැරි කම්මග හිග දුරු වේවා රන්වැලි සෑයේ පිහිට ලැබේවා රන්වැලි සෑයේ පිහිට ලැබේවා ඇති වූ සෑම රෝදුක් දුරු වේවා ඇති වූ සෑම රෝදුක් දුරු වේවා නැති වූ සහනය යලි හිමි වේවා නැති වූ සහනය යලි හිමි පතනා රැකියාවන් හිමි වේවා පතනා රැකියාවන් හිමි වේවා සෙනසුරු අපලය මින් දුරු වේවා සෙනසුරු අපලය මින් දුරු ඉගෙන ගන්න පොඩි දරුවන් ගාවා ඉගෙන ගන්න පොඩි දරුවන් ගා පුතට පතට නීති සිත් යොමු වේවා පුතට පතට නීති සිත් යොමු මතකය වැඩි වී නැනස වැඩේවා මතකය වැඩි වී නැනස වැඩේ නිබඳ සරස්වති පිහිට ලැබේවා නිබඳ සරස්වති පිහිට ලැබේවා
සිතේ රැඳුණු බිය සැකදුරු වේවා සිතේ රැඳුණු බිය සැකදුරු වේවා පුතට පතට ඇල්මක් ඇති වේවා පුතට පතට ඇල්මක් ඇති වේවා විෂය දැනුම දින දින වැඩි වේවා විෂය දැනුම දින දින වැඩි වේවා කීතුගේ අපලය මින් දුරු වේවා කීතුගේ අපලය මින් දුරු ලෙඩක් දුකක් කිසි විටක නොවේවා ලෙඩක් දුකක් කිසි විටක නොවේ කරන කියන හැම දේ සුබ වේවා කරන කියන හැම දේ සුබ වේවා ලෝතුරු ගුණයේ මට සුව වේවා ලෝතුරු ගුණයේ මට සුව වේවා රාහුගේ අපලය මින් දුරු වේවා රාහුගේ අපලය මින් වේවා දීපනාත මුනි සැසිතිලෝ ගුරු වන්දේ භගවන් අරහන්තං වීර විශාරද මාර පරාජිත වන්දේ සුගතං භගවන්තං වන්දේ සුගතං භගවන්තං රාජ විරාජිත දීර වීර මුනි වන්දේ බුද්ධං භගවන්තං සාක්‍යසීය ධාර ගෝතම මුනි රාජ වන්දේ වන්දේ භගවන්තං වන්දේ වන්දේ භගවන්තං ගෝර සසර වීම සිහිල සාදාලාන ඇස්ගල්වන මෙන් සුවඳ සඳුන් මාර පරාජය කළ අපරාජිත සරණ තලේ ඇති සිරස තැබුන් සරණ තලේ ඇති සිරස තැබුන් මේ මහ පින්කාන්ද තුන් ලෝව සනසන අපායගාමී වෙන්න නුදුන් නීල පීත
සවනක් රැස්මාලා පතුරාලන බුදු සමිදුවාදින් පතුරාලන බුදු සමිදුවදින් සසර කතරේ අතරමං වේ නිතර දුක් විඳින සත්වයා රුදුරු සසරෙන් එතර කළා වූ එතර කොට නිවන් මගට යොමු කළා වූ අපතිලෝ ගුරු අමාමෑණී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ අභිනීලනෙතු සංගලෙන් සතියක් පුරාවට පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහියට නගාගෙන අපි මේ ළඟට ජයශ්‍රී මහා ආශිර්වාදාත්මක වන්දනාවයි සිදු කරන්නේ. සදහැවතුනි උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව රැකවරන අපේ ජීවිතවලට සැලසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප මේ වන්දනාව සිදු කරන්නේ අනුරපුර මහමෙවුනාවේ රෝපිත ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසේ ඉඳගෙන කියලා හිතේ විශ්වාසය උපදවා මාත් එක්කම එකට කියලා වන්දනා කරමු මේ විදියට සාදුකාරයක් දීලා මද සුළඟට ලෙල දෙනවෝ පත් සෙවනේ ඉඳගෙන කියමි මට පිටක් වන ලෙසිනේ මහමෙවුනා උයනේ රෝපිත ගෝරාජුනේ මට සිසිලසක් ගෙන දෙමේ පෝසෙවනේ බුදු හිමිනෙතින් පුද ලැබු මහා බෝ සමිදේ තේජස බවක් ඇති බව වැටහෙයිනි බන්දේ පිහිටක් ආයද මාද කරදර මැද්දේ බෝ සමිදුටයි මාගේ දුක කියලා වැන්දේ දෙවියන් බඹුන් වන්දිනා පුදනා බෝධී කොපමණ වැඳුම් පිදුවත් මගේ සිතට මදි දැල්ලෝ පවන් ආලෝකය සිතෙහි රැඳී බුදු හිමි පෙනේවා දිනෙතට බෝමැඩදී කරන සියලු කටයුතු සරුවන ලෙසට විඳිනා සිතේ ලතැවුල් පහ කර දුරට කරදර තමයි
විහිදෙන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය සාදු වන්දිමු ජය සිරි මහ බෝධිය විතරාගී ගුණ මතුවන බෝධිය ජීවමාන මුනිදුන් වැනි බෝධිය සම්බුදු දෙනෙතින් පුදලද බෝධිය නිබඳ වන්දිමු ජය සිරි මහ බෝධිය දෙව්ලොව දිව මාල් වැගිරෙන බෝධිය නාලොව කඩු පුල් ඇතිරෙන බෝධිය අගස උසට වන මල් පිදු බෝධිය සාදු වන්දිමු ජය සිරි මහ බෝධිය ඇමුණු ලෙසට සම්බුදු වල එක් කොට අමුණු ගණන් සත් ගුවන් නිධන් කොට ගැමුණු නිරිඳු කර වූ මඟසෑයට වන්දිමු අපිත් රන් වැලි මඟසෑයට අපල විපත් රෝ දුක් දුරු වේවා කරන කියන හැම දේ සුබ වේවා දිවියක ඇති ආනියත වැටේවා රුදුරු විපත් කාරදර නොම වේවා මේ මහා භද්‍ර කල්පයේ සතරවන අන්තක් කල්පයේදී අස්වත්ත බෝධි මූලයේදී පසුමරුන් පරදවා ලෝතුරා බුද්ධත්වයට පැමිණ වදාළාවෝ වන්දනීයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ අපලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ සත්‍යානුභාව බලයෙන් උන්වහන්සේ විසින් සේවනය කරන ලද අස්වත්ත නම් වූ ඇසතු බෝධියේ ආනුභාව බලයෙන් මදුමද මුදිත ලලිත රතිකර මනෝහර කුරවීක වූ නිම්නාදයෙන් සමූපේතව මధుරස්වරයෙන් දේශනා කරනු ලබන්නා වූ සද්ධර්මානුභාව බලයෙන්
සංගානුභාව බලයෙන් පහන හිස අභ්‍යසින් තියාගෙන පහන තමන්ගේ හිස මුදුනින් තියාගෙන මාගේ හිස පටන් දෙපතුල් දක්වා ඇති සියලු රෝග දුරු වේවා සාදු සියලු අපල උපද්‍රව ඒකාන්තයෙන් දුරු වී සියලු කරදර බාධක මග ඇරේ පවුලේ සියලු දෙනාගේ සමගිය සමාදානය ඇතිවි දිනෙන් දින දියුණුවම සැලසේ ඇස්වා කටවහා දෝෂ දුරු වී යමෙක් කළා වූද නොකළා වූද අනවින කොඩි වින දොස් දුරු වී යමෙක් අහසට අත නගා දෙස් තැබුවේද පොළොවට අත තියා සාප කළේද ඒ සියලු වස් දොස් වහා දුරු වී අද මේ පින්කමට සහ සම්බන්ධ වූ ඔබ අප හැම දෙනාටම මේ උතුම් පූජාවේ ගුණානුභාව බලයෙන් හිසේ පටන් පාදාන්තය දක්වා ඇති සියලු රෝග දෝෂ සිරසෙන් නලලෙන් බෙල්ලෙන් දෙවුරෙන් දෙවැලමිටෙන් දෑතෙන් දසගිලි දසනියෙන් හෘදයෙන් උදරෙන් නාභියෙන් කටියෙන් රහසින් බුදයෙන් සියලු රෝග දෝෂ දුරින් දුරු වී උඩින් පායන අවුවක් ඇර අවටින් හමන සුළඟක් ඇර විපත් කරදර සිදු නොවී සියලු යහපත සැපත සෙත ශාන්තිය සැලසෙත්වා සාදු. ඒ විදියට අධිෂ්ඨාන කළ බුදුන් පුදන පින් ඇති ඔබේ වාසනාවන්ත දෑතේ තියෙන පහනෙන් හැමෝම දකුණු අතින් තෙල් බිඳක්ගෙන හිසෙහි ගල්වා ගන්න හොඳයි. පහනෙන් තෙල් බිඳක් අපි ওই විදියට හිසෙහි ගල්වා ගන්නේ හිසේ සිට දෙපතුල දක්වාම තියෙන සියලු ලෙඩ රෝග දුරු වෙන්න කියලා හිතින් හිතාගෙන ලෙඩ රෝගවලට බොන බේතේ දිව්‍ය ලෝකයෙන් ගෙන දිව්‍ය ඖෂධ බවට ප්‍රත්‍ය වේ. ඔබට ඉක්මම් සුවේ ලැබෙන්නටයි ওই ආශිර්වාදාත්මක පහනට අපේ අනන්ත වීතරාගේ අසම සම ලෝතුරු බුදු ගුණ කියලා ආශිර්වාද කරලා ඔබට හිසෙහි ගල්වා ගන්නට මතක් කළේ. පහනින් තෙල් බිඳුවක් හිසෙහි ගල්වා ගත් ඔබ මේ උතුම් බුදු ගුණ ආශිර්වාදය සමගින් අපි පින්කම නිමා කරමු සාදු කාර්යයක් දීලා. හැරදා රජ සැප මුනිදා මතු බුදුවන අදහසිනේ පරදා වසවතුගේ තෙද වැඩ හිඳිමින් විදුරසුනේ උවිඳා මහා පඹුවන් වැඩි ගුණයෙන් සිතුවිලි සැදුනේ පුබුදා ඒ සම්බුදු ගුණ රෝදුක් දුරු වෙයි සැනෙනේ දහම් දෙසා විජම්බණින් දෙවියන්ටත් සදෙව්ලොවේ ලැබදුනි මතු නූපදිනා අජරාමර නිවන් සුවේ පෙරුමන් බල අපරිමිතයි සමිදුන් පිරු භවෙන් භවේ රාහු කේතු අපල ඔබට බුදු ගුණයෙන් ළඟා නොවේ සවනක් ගන රස මාලා
ඇස ගැටෙනා දහසක් ලෝ ධාතුවලට මුනිදුගේ සදහම් ඇසුනා අරුතක් ඇති දහම් දෙසා මුනිදුන් නිවනේ නිවුණා එම බුදු ගුණ අනුවසයෙන් රෝග දුරුව සෙත සැදුනා මත් වී පෙර මගට ඇදෙන නාලාගිරි දමනය කළ පෙන්වාලුලෝ සතුන්ට කරුණාවෙහි ඇති තෙද බල ෂඩ්වර්ණිත බුද්ධ රශ්මි පතුරාලු ලොව තුල ඒ අනුහසෙන් දොස් දුරු වී ඔබට වේ සෙත් මංගල සාකුලයේ ඉපිද පොරණ මහ බෝසත් වැඳබුණු කල සත් දෙවිඳුන් ඉදිරියේදී ගින්නට දිවි දන් දුන් කල රුව ඇන්දයි සත් දෙවිඳුන් පායන පුන් සඳේ එකල ඒ අනුහසෙන් දොස් දුරු වී ඔබට වේ සෙත් මංගල දැන් පහන හිස මුදුනින් තියාගෙන මේ විදියට අදිෂ්ඨාන කරමින් පූජාව අපේ නිමාවටපත් කරමු පහන හිස අභියස තියාගන්න සිරස නලලත දෙනෙත දෙසාවන් මුඛය ගෙල දොස හැරිසියල් දෙවුර අත් දස ගිලිද වැලමිටි දෝස දුරු වෙයි ඒ බඩවැල් කටිය තුනටිය දෙදන කෙන්ඩය පතුල දසැගිලේ දෝසවල් සියක් අවුරුදු ඔබට ආසිරි සැපත් වඩවා ජය මගුල් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සතු සතු දැන් අපි උතුම් මෞපිය ගුණ සිහි කරමු මෙදියම් රැයේ ලෝකයනෙත් පියාගෙන කිරිසිනයෙන් ඇහැරෙයි පුතු හඬාගෙන උකුලේ තියාගෙන හාරට වඩාගෙන මුළු ලොව නිදිය අම්මා නිදී වරාගෙන නැති බැරි කමක් මට නොදැනෙන නියාවෙන දෙවියෙක් වගේ රැකවල් සලසලා දෙන පුතුනේ කියා කියමින් සැනසීම දෙන පිය ගුණ වඳින්නෙමි මම අත් මුදුන් ගෙන සතු සතු
උතුම් අප ඉමහත් වූ ශ්‍රද්ධාවෙන් සිදු කළ අසිරිමත් වූ අදිෂ්ඨාන පහන් පූජාව මෙලෙසින් නිමාවට පත් කරන කාගෙත් සිත්වල කුසල් සිතුවිලි පහළ වුණා, පින් සිතුවිලි උපන්නා. ඇති වුණ කුසල චේතනා සමුදාය ඔබේ මෙලව ජීවිතයේ සහනයටත් සංසාරික ජීවිතයේ සූපත් භාවයටත් හේතු වාසනා වෙනවා. ස්වාධීන රූපවාහිනී සවනක් රැස් තුලින් සෑම පොහොය දිනකම සිදු කළ මේ අසිරිමත් වූ පින්කම සඳහා පැතිබර දායකත්වයේ ලබා දුන්නු කසාගල ආයතනය ඇතුළු කොට ඇති හැමදාමත් ස්වාධීන රූපවාහිනී සවනක් රැස් හා අත්වැල් බැඳගත්තු සියලු ආයතන වලටත් ස්වාධීන රූපවාහිනී ගරු සභාපතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු සදහැවතුන්ටත් අපේ අමිල මහත්මයා ඇතුළු සියලු නිවේදක පිරිස ප්‍රමුඛ එම ආයතනයේ සෑම සියලු දෙනාටත් අපහා මෙතුවක් වෙලා ඒකාත්මික වූ මේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා මේ හඬ ඇසෙන තෙක් මාන්නේ සිට අපට සවන් යුග යොමු කර සියලු දෙනාට මුළු මහත් ලෝ සතුනට මේ උතුම් පූජාවේ ආනුභාවයෙන් සියලු දුක්ඛම් කටළු නිමාවේ ජීවිතේ තවමත් ඔබ සිතින් විඳවන සියලු පීඩාවන් මගහැරී මිලව වාසනාවන්ත සැනසෙලිදායක ජීවිතයකට ජීවිතේ හැමදා සිනහමුසු මුහුණෙන් සතුටෙන් සැහැල්ලුවෙන් කල්ගත කරන්න අප සිදු කළ මේ අසිරිමත් ප්‍රභාව සම්පන්න වූ පහන් පූජාවේ වාසනාවන්ත තෙද බලය අපේ ජීවිතවලට ළඟා වේවා කියන පැතුමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන ගමන් අප යලිත් සවස 5:55යි ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ සිට මේ අසිරිමත් පින්කම ඔබේ නිවසට සජීවීව රැගෙන එන්නේ. ඒ බවත් ඔබට කියමින් පින්කමේ කටයුතු මෙතකින් අවසන් කරනවා. ඔබට අපට සැමට රටට සියලු යහපතම වේවා. ත්වන් සරණයි. ජීවන මොහඳුර දුරලා ප්‍රඥා ලෝකේ නැන පහල් එලි දැල්ලෝ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ නිමිති කර ගනිමින් මේ දැල්ලෝ පහන් ආලෝක පූජාව ඒ නිවන් ගමන් මගට කමටහනක්ම වේවායි අප සෑම සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. අද ආශිර්වාද පූජාව සිදු කළේ වෙනද වගේම දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශ්‍රී ලංකා යුද හමුදාවේ ආගමික කටයුතු උපදේශක ආශිර්වාද අබතෙල් පහන් පූජාවේ නිර්මාතෘවර ශාසන කීර්ති ශ්‍රී මధుරභාණී කාව්‍ය විශාරද පූජපාද දීගල පියදස්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උන්වහන්සේට පාද නමස්කාර පෙරදරි ස්තුතිය අප ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. අප දැන් සූදානම් වන්නේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ වෙත අෂ්ට පරිස්කාර පූජා කිරීමේ පින්බර මොහොත හා එක්වන්නට. වෙනද වගේම අපිත් එක්ක මේ වැඩසටහන වෙනුවෙන් අත්වැල් බැඳ ගන්න අනුග්‍රහක දායකත්වයේ දක්වන බොහෝ පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන සවනක් රැස් පෝදා විකාශය ඔබට සමීප කිරීමේදී කසාගල සමූහ ව්‍යාපාරය, කසාගල ග්‍රීන් සුපර්, කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් දක්වන අනුග්‍රහක දායකත්වයේ එවෙනුවෙන් එහි සාමාන්‍ය අධිකාරී උපතිස්ස හේරත් මහතා අෂ්ට පරිස්කාර පූජාවෙන් අප හා එක් වෙනවා. ඒ වගේම මතක් කරන්නට ඕන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව RDB වෙනුවෙන් අප වෙනුවෙන් දක්වන අනුග්‍රහක දායකත්වයේ වෙනුවෙන් අද දවසේ අෂ්ට පරිස්කාර පූජා කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ගරු සභාපතිතුමන් ලසන්ත ප්‍රනාන්දු මහතාත් එක්වන වග මතක් කරනවා. ඒ වගේම ටෙස්ටි පුද්ගලික සමාගම ඔබ සියලු දෙනාටම දිව්‍යමය සුවඳින් දීපම් තෙල් සමග පහනක් ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් වෙනුවෙනුත් අද දවසේ අෂ්ට පරිස්කාර පූජා කිරීම සඳහා එම ආයතනයේ සභාපතිතුමිය ඇතුළු පිරිසත් එක්වන බව අප මතක් කරනවා. ඊට සමගාමීව තවත් බොහෝ පිරිසක් අෂ්ට පරිස්කාර පූජාවෙන් අප හා එක්වනවා.